හරිද? මේ 60 කියලා කියන්නේ හරිද? මෙතන තියෙන 60 නෙමෙයි ඈ. ප්‍රයිස් 60 ඉන්ඩෙක්ස් එකයි 60 වැලියු එක නෙමෙයි. ඉන්ඩෙක්ස් එකයි 60. ඉන්ඩෙක්ස් එකයි 60 වෙන්න ඕන. ඉන්ඩෙක්ස් එක 60 වෙන්න ඕන. එතකොට ඒ කියන්නේ මෙහෙම කොටු ඇඳලා අවසානයේ 60 වෙනි අගය උඩට එනවා නම් ඉන්ඩෙක්ස් එක. අන්න එයා තමයි මේ අහන්නේ. හරිද? දැන් අහන්නේ කීයද? ඉන්ඩෙක්ස් 1 වෙච්ච එක. කීයද අගේ? 20යි. මෙයා 20යි. ඉන්ඩෙක්ස් එක 2 වෙච්ච එක කීයද? 30යි. ඉන්ඩෙක්ස් එක 3 කීයද? 45යි. හරිද? ඉන්ඩෙක්ස් එක 4 කීයද? 60යි. ඉන්ඩෙක්ස් එක 5 කො? 5ට මොකක්ද වෙන්නේ? ඉන්ඩෙක්ස් එක 5 වුණාට පස්සේ ළමයි මොකද වෙන්නේ? 5ක් කියන කෙනෙක් නෑ. එයාට අදාළ අගයක් නෑ. එහෙනම් 5 කියන ප්‍රයිස් එක මොකද්ද? බිංදුවයි. 5 කියන්නේ බිංදුව. ඇයි බිංදුව උනේ? එලා බිංදුව උනේ. ළමයි මේකෙදි 5 කියන එකට අදාළ ඉන්ඩෙක්ස් එකක් විතර නෑ. ඇරේකේ විචල්‍ය නෑ. එහෙනම් මෙයා මොකද්ද? බිංදුවයි. හරිද? මෙයා බිංදුවයි. පැහැදිලිද වැඩේ? මෙයා බිංදුවයි වෙන්නේ. හරිද? හරි. තේරුණා චුට්ටක් ලෙසක තේරුණා කට්ටිය. හොඳයි. අපෙන් අහනවා පසුගිය වසරේ එක් එක් මාසයේ බිත්තරයක සාමාන්‍ය මිල ඒ නම් වරාවේ අඩංගු වේලු ඉහළ සාමාන්‍ය මිල කුමන අරාවේ අඩංගු වේද? ඉහළ සාමාන්‍ය කියන්නේ කීයද? 20 50 55 70 තියෙන දැනට 65 65 70 70 කියන්නේ මෙයා කියන්නේ කීයද? අපි ලියන ඉන්ඩෙක්ස් එක මෙයා 0යි මෙයා 1 මෙයා 2 මෙයා 3 මෙයා කීයද? 4 එහෙනම් මොකද වෙන්නේ? ඒ 4 හරිද? ඒ 4 කලේ මොකද වෙන අගයක් නැහැ නේ 70ට විශාලනේ නෑ හරිද? එහෙනම් කීයද එන්නේ? ඒ 4 කියන අගේ ගන්න පුළුවන්. ඕකේ. මේ මේ හරි. අපි පැස්කල් කෝඩ් එකක් දීලා තියෙනවා. හරිද? ක්‍රියාත්මක අඩස්ස ප්‍රධානම මොකක්ද කියලා අහන්න. බලමු. මම විනාඩියක් දෙනවා කෝඩ් එක ලියා ගන්නම් බෝඩ් එකේ. එතන කෝඩ් එක චුට්ට අධ්‍යයනය කරන්න මොනවද තියෙන්නේ කියලා. program test print test print program test print input output වහන වහලා ඊට පස්සේ වා account සමානයි count සමානයි මේ වා count එක integer වා count integer begin දාගෙන ආරම්භ කරලා තියෙනවා begin for count සමානයි 1 for count සමානයි 1 2 for do write count count enter කරලා දෙන්න. හරි. අපේ ගන්න මොකද්ද? ප්‍රධාන මොකද්ද කියලා බලන්න. ළමයි white board එකේ පේනවද? පේනවනේ. අම්මේ ඇහුනේ. white board එකේ පේනවද ළමයි? පේනවා සර්. හරි. අපේ ගන්න ප්‍රධාන මොකද්ද කියලා. හරි. මේ තියෙන පළවෙනි එක. පළවෙනි row එක. ඔයාලා එක program එක මොකද්ද මේක හදලා හිතන්න දෙයක් නැහැ. උඩ තියෙන මම එදත් කිව්වා program එක නිර්වචනය කරලා තියෙනවා. program එකේ නම test print කියන එක ඒක ආදාන ප්‍රදාන තියනවලු. input output තියනවලු. හරිද? ඒක ගන්න සම්බන්ධයක් නැහැ අපිට. හරිද? ඒක හිතන්න එපා. හරිද?
program කියන වචනේත් එක තියෙන නැත්නම් හිතන්න පුළුවන් test print තියෙනවා so එතනින් print එකක් එනවද නෑ එහෙම print එකක් එතනින් එන්නේ නෑ හරිද ඒක කලබල වෙන්න එපා පටන් ගන්න මෙතනින් variable define කරන තැන ඉඳන් එහෙම නැත්නම් විචල්්‍ය අර්ථ දැක්වීමේ තැන ඉඳන් වා කියන එකේ තේරුම variable කියලා කෙටි කරලා තියෙන්නේ variable කියන වචනේ කෙටි variable කියලා කියන්නේ විචල්්‍ය මේ තියෙන program එක ඇතුලේ විචල්්‍ය ටික ඔක්කොම දාන්නේ මේකේ වා කියන එක ඇතුලේ හරිද variables ඒ කියන්නේ අපි හිතන්න දැන් count එක ගත්තොත් count එක කියන එක වැඩි වෙන්න පුළුවන්. ඒ විචල්යක් වෙනස් වෙනවා වගේ. ඒකට තියෙන අදාළ අගේ වෙනස් වෙනවා. එතකොට marks කියලා කියන්නේ විචල්යක්. හරිද? මේ මොනවද මේ 5 කියලා කියන්නේ constant එකක් ඈ. 5 කියලා කියන්නේ නියතයක් නේ. 7 22 වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ගණන් හරි සැරේ සැරේ වෙනස් වෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ. හරිද? වා variables. count කියලා නමක් කියන variable එකක් අරගෙන ඒක දත්තප්‍රම integer ලු. integer කියන්නේ මොකද්ද? අපි දත්තප්‍රම කීපයක් කතා කරනවා නේ. integer කියයි තවුනාද string කියයි string තියෙනවා integer තියෙනවා තවුනාද ඊට පස්සේ char තියෙනවා තව float තියෙනවා ඊට පස්සේ date and time තියෙනවා date තියෙනවා හරිද ඕවා තියෙනවා date and time date නම් ඒවල දන්නවනේ දිනයක් සහ වේලාවක් තමයි එකෙන් දක්වන්නේ integer කියලා කියන්නේ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා දශම ගණන් බෑ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා integer කියලා කියන්නේ string කියලා කියන්නේ විචල්්‍ය ඒ කියන්නේ එහෙමත් අපි ගත්තොත් එහෙම මේ අනුලක්ෂ සමූහයක් අනුලක්ෂ කියද සමූහයක් ඒ කියන්නේ නිකන් නමක් වගේ දෙයක් තාපුෂ කියලා මම දානවා තාපුෂ හරි තාපුෂ වගේ ඊට පස්සේ එහෙම නැත්නම් hash ලකුණු ඉලක්ක ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් සංකේත ඉලක්ක ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් හරිද string එකට char කියලා කියන්නේ කිසියම් අනුලක්ෂ ගණනක් නිශ්චිත ගානක් හරිද එහෙම නැත්නම් char කියන එක character එකක් කියලා ගන්නකො char කියන්නේ මොකද්ද එක character එකක් a නම් a විතරයි b නම් b විතරයි එක character එකක් ගොඩක් මේ ඉංග්‍රීසි එක character එකක් විතරයි float කියලා කියන්නේ මේවා ලියා ගන්න ඈ මේවා ලියා ගන්න හරිද දැන් ඉතින් නිකන් බුම්බගේ බලන් ඉන්න එපා ලියා ගන්න float කියලා කියන්නේ ධන හෝ ඍණ හරිද ධන හෝ ඍණ දශම සහිත සංඛ්‍යා එක්සැම්පල් එකක් ගත්තොත් ඔයා මෙතනදී count එක float කියලා නම් count එකක් ආවම එක නෙමෙයි යගන්නේ මොකද්ද 1.0 හරිද දශමත් එක්ක හරිද දශමත් එක්ක ගන්න හරිද 1.0 හරිද integer නම් එකයි මෙතන integer තියෙන එක වෙන්නේ එක විතරයි දශම සංඛ්‍යාවක් කියන්නේ නැහැ float දැම්මොත් count කියන එකට float දැම්මොත් මොකද වෙන්නේ 1.0 කියලා ගන්න හරිද ඒක හොඳටම තියාගන්න හරි තමයි date and time මේවා දාගන්න මේවා කියද්දි ලියා ගන්න කොහෙන් හරි කොලේ හරි කමන්නේ පැත්තෙන් ලියා ගන්න හරිද අච්චුකේ තියෙනවා දැන් ඔය බලන්න නැහැ කියලා මම දන්නවනේ හරිද ඒ නිසා හරි අපෙන් අහන්නේ මේකේ ප්‍රධානම මොකද්ද වෙන්නේ කියලා බලමු count කියන variable එකක් තියෙනවා ඒකේ count කියන variable අයිති තියෙන මොකක්ද එහෙනම් integer කියලා කියන්නේ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යාවල අයිති වෙනවා begin ආරම්භ කරලා තියෙනවා begin for count සමානයි 1 to 4 do හරිද මේ මොකද්ද මේ කතාව මතක තියාගන්න ළමයි හරිද for loop එකෙන් අපි කරන්නේ කිසියම් දෙයක් වෙන්න ඕනේ වාර ගන්න range එකක් විදිහට දක්වන්නේ පරතරයක් විදිහට දක්වන්නේ හරිද දාන්නේ මොකද්ද for කියන keyword එක පාවිච්චි කරනවා for loop එකට දාලම මෙතන දාන variable එක දැන් මෙතන count කියලා එකක් තියෙනවානේ variable එක සමානයි මේ කියන්නේ මේ ලකුණ කියන සමානයි මෙහෙම තියෙන සමාන ලකුණ හරිද ඔය දින මොකක් සමාන ලකුණ හරිද මේක සමාන ලකුණ count සමානයිලු 1 සිට 4 දක්වා කරන්න do කියන කරන්නනේ do කියන්නේ මොකද කරන්නේ 1 සිට 4 දක්වා කරන්න ඒ කියන්නේ මොකද ළමයි මෙයා කියන්නේ මේ කියන දේ count එක කියලාගේ හරිද count එක එකේ count එකට values ගන්නලු 1 සිට 4 දක්වා එක අවස්ථාවක 1 මේක ඇතුළට යනවා ඊළඟ අවස්ථාවේ count එක සමානයි 2 ඊළඟ අවස්ථාවේ count එක සමානයි 3 ඊළඟ අවස්ථාවේ count එක සමානයි 4 මෙන්න මේ විදිහට ගන්න කියලා කියනවා 1 2 3 4 විදිහට හරිද ඔය කියන පිළිවෙලට ගන්න කියලා කියනවා ඒ කිව්වේ බලන්න මෙහෙම for count සමානයි 1 සිට 4 දක්වානේ count සමානයි 1යි හරිද count සමානයි 1යි
right count හරිද right කියන්නේ ප්‍රතිදානය ප්‍රතිදාන පාවිච්චි කරන වචනේ මොකද්ද right input කරන පාවිච්චි කරන වචනේ මොකද්ද ළමයි read input එකක් දෙන්න නම් මොකද්ද read කියන වචනේ හරිද read කියන වචනේ හරි එතකොට මෙතන මොකක්ද තියෙන්නේ right කියන වචනය right කියන්නේ ප්‍රතිදානයක් ගන්න එක ප්‍රතිදානයක් ගන්න වචනේ right පාවිච්චි කරන්නේ මොකටද ප්‍රතිදානයකට අපිට කියනවා right count කියලා හරිද දැන් මෙහෙම හිතන්න චුට්ටක් බලන්න මම මේකේ මේ අර පැත්තේ පොඩ ඉඳ තියෙන ටික මකා ගන්නවා හරිද පොඩි දෙයක් කියන්න තියෙනවා හරි හොඳට ගාගෙන මේ ප්‍රතිදාන ලියන්නේ ලියන්නේ මෙහෙම right කියලා දාලා වරණක් වේගම ලියන මොකක් හරි ලියන්න හරිද මම අවස්ථාවක් දෙයක් ගන්න හරිද මේකේ මෙහෙම පෙරලි ක්‍රමය ඇතුලේ කවුන්ට් කියලා දැම්මොත් එක අවස්ථාවක් පෙරලි ක්‍රමය ඇතුලේ කියන්නේ මේ ඩබල් රොටේෂන් ඇතුලේ නැත්තම් නිකම්ම කවුන්ට් කියලා දැම්මොත් තව අවස්ථාවක් හරිද මෙතන පෙරලි ක්‍රමය තියෙනවා පේනවත් දන්නේ පෙරලි ක්‍රමය තියෙනවා හරිද පෙරලි ක්‍රමය මේ කියන්නේ මේ පෙරලි ක්‍රමාව ඇතුලේ තියෙන වචනේ ඩිස්ප්ලේ වෙන වචනේ හෝ ඉලක්කම මොකක් හරි ඩිස්ප්ලේ වෙන්නේ ඒකට පළවෙනි අවස්ථාවට අනුව මෙයා 1 කියලා ගන්නවා මෙයා 2 කියලා ගන්නවා එක අවස්ථාවට print වෙන්නේ මෙන්න මෙහෙම ඇතුලේ වචන මෙහෙම දානවනේ පෙරලිකම නැතුව මෙයා විචල්යක් තියලා තියෙන්නේ ඒ කියන්නේ මේ count කියන වචනයට අදාළව තියෙන අගේ print වෙන්න ඕන උදාහරණයක් ගත්තොත් ඒවා මුලින් count සමාන 1යි කියලා දාලා තියෙනවා නම් හරිද count සමාන 1යි කියලා දාලා තියෙනවා නම් print වෙන්නේ මොකද්ද count ළගේ 1යි 1 තමයි print එක වෙන්නේ හරිද එක තමයි print එක වෙන්නේ හරිද එකයි print එක වෙන්නේ නැතුව මොකද්ද මේ count කියලා වචනේ නෙමෙයි ඇයි පෙරලිකම ඇතුලේ නෙමෙයි තියෙන්නේ තව දෙයක් තියෙනවා ඕකේ හරිද මම දැන් 3 කියලා දාන්නම් right එකයි එක දෙන වචනයක් තමයි right ln කියලා right ln right ln මේ දෙක වෙනස තමයි right කියලා ගත්තොත් එහෙම අවස්ථා කීපයක ප්‍රතිදාන වෙනවා නම් 1 2 3 4 විදිහට right එකේදී හරි right එකේ failure display වෙනවා ln එකේ කතන්දරේ තමයි අලුත් failure එකකින් display වෙන එක ඒ කියන්නේ කොහමද 1ට පල්ලෙහා 2 2ට පල්ලෙහා 3 line එකෙන් line එකට මොකද වෙන්නේ පල්ලෙහාට යනවා හරිද right ln එක දැම්මොත් එක අවස්ථාව print එක 1යි පල්ලෙහාට යනවා 2යි පල්ලෙහාට යනවා 3යි හැබැයි right එක දැම්මොත් right 1 2 3 4 විදිහට පැත්තට කෙලින් line එක ඉවරනවා display හරිද ඔය ටික තමයි මේ කතන්දරේදී right එකේ ප්‍රධාන ගන්න කෝඩ් එකේ තියෙන ප්‍රධාන ලක්ෂණ සහ කතන්දර ටික හරිද ඔය ටික ඕනනම් කොහෙන්ද ලියා ගන්නකො පැත්තකින් කියපු කාරණා ටික right කියලා කියන්නේ තනි පේරි display වෙන්න right ln කියලා කියන්නේ පහළ line පල්ලෙහාට display වෙන්න අදාළ පෙරලිකම ඇතුලේ දාලා තියෙනවා නම් ඒ කියන්නේ මොකද්ද ඒ පෙරලිකම ඇතුලේ තියෙන වචනේ display වෙන්න වචනේ හොම ආකාර ඉලක්කම මොකක් හරි දැන් ඕනටම කළා right මේ count කියලා කෙලින්ම ලියලා තියෙනවා වචනයක් විදිහට ලියලා තියෙනවා නම් පෙරලිකමකුත් නැතුව ඒ කියන්නේ ඒ තියෙන වචනයට අදාළ අගේ display කරන්න කියන්නේ තේරුණාද වැඩි ලියා ගන්න පැත්තේ තියෙන ටික ඕන නම් හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මොකක් නැහැ පැත්ත හරි හරි දැන් මෙහෙම කරන්න අපි ගත්තොත් එහෙම for loop එකේ මෙයා කරන්නේ මෙතන දෙන වචනයක් තියෙනවානේ මෙන්න මෙයා ඉන්නවානේ count කියන වචනේ
මෙයාට සමාන කරනවා පළවෙනි අවස්ථාවේදී 1යි. count දැන් කීයද? count සමානයි 1යි. write කරන්න count. මේ මොකද්ද මේ කියන්නේ? count කියන වචනේද count කියන එකට දාලා අගේද? count එක දාලා අගේ තමයි display කරන්න කියලා කියන්නේ. එහෙනම් count ලගේ කීයද? 1යි. ඔන්න එක display කරා. ආයෙ උඩට. තාම 4 එක ඉවරද? 4 එක ඉවරද ළමයි? 4 එක ඉවර නැහැ. ඇයි? for loop ඉවරනේ මෙන්න මේ කොන්දේසිය අසත්‍ය වුණා. 1. දැන් count එක කීයද? 1 සිට 4 දක්වානේ. 1 සිට 4 දක්වා. දැන් count එක count සමානයි කීයද? 2යි. count සමාන 2යි. write කරන්න count එක. දැන් count එක කීයද? count එක 2යි. පැත්තට යන්නේ. ඇයි පැත්තට යන්නේ? right ln තියෙන්නේ නෑ. right කියන වචනේ තියෙන්නේ. හරි ln නේ. ඊට පස්සේ ආයෙ රවුඩ. count සමාන දැන් කීයද? 1 ඉඳන් 4 දක්වා count එක සමානයි 3යි. count සමාන 3යි. හරි. right count. count එක කීයද? 3යි 3 පෙන්නුවා. ආයෙ උඩ. 1 ඉඳන් 4 දක්වා count එක කීයද දැන්? 3 දුන්නා. count සමාන 4යි. count සමාන 4යි. ඔතන right count count එක 4යි කියලා පෙන්නුවා. ආයෙ උඩ. count එක 4ක් වෙනකම් විතරයි. count එක දැන් 5 වෙනවා. 5 වෙනකම් මෙයා print කරන්නේ නෑ මේක අවසන් වෙනවා. end එක. මෙයා මොකද ළමයි end වෙනවා. හරිද? output එකේ මොකද්ද? 1 2 3 4 කියලා මේ. හරි. චුටි දැන් අහන්න ඕන. දැන් හිතන්න. හරි. මේ උත්තර ඔහොම එනවනේ. දැන් මේ බලන්න. 4 එක මෙහෙම තියෙනවා. 4 8 සමානයි 5ට 7 do හරි do කරන්න right ln 8 කොහොමද හරි හරි මේක මොකද්ද කියන්නේ age කියන විචල්ලේ හරිද මම ගන්නවා මෙතන උඩින් දාන්න වා age කියලා කියන්නේ integer දැන් දාන්න හරිද age එක 5 ඉඳන් 7 වෙනකම් හරිද දැන් age කියන එකේ පරිණාමය කීයද එනවා age සමානයි 5යි මෙතන right ln කීයද 5 print කරනවා ආය යන උල්ට age එක 5 ඉඳන් 7 වෙනකම් ඒ කියන්නේ කීයද ඊළඟේ age සමානයි 6 මෙයා පිළිවෙලින් එකින් එක වැඩි කර අඩු කර ගන්නවද නෑ වැඩි කර පිළිවෙලින් ගන්න 6යි දැන් print කරනවා කීයද 6 අන්න යටට ගියා ඇයි ඒ right ln තියෙන්නේ යටින් print වෙන්නේ කෙලින් right ln ඇතුළට නම් පැත්තට කෙලින් print වෙනවා හරි ආය 7ට දැන් age කීයද age සමානයි 7යි 5න් 7 වෙනකම් ආය age print කරන 7යි හරි මෙයා 1 ඉඳන් 6 1කින් පටන් ගන්නම් කියලා එකක් නෑ මෙයාට බිංදුවෙන් පටන් ගන්නත් පුළුවන් එහෙනම් මුල්මගේ කීයද බිංදුවයි age එක මුල්මගේ බිංදුවයි ඔයාලට උනා ඍණ 5න් පටන් ගන්න පුළුවන් ගැටලුවක් නෑ එහෙනම් age පටන් ගන්න කීයද ඍණ 5 තේරෙනවා කට්ටිය රෙසන් ගන්න for loop එක තේරුණා for loop එකේ සරලම කාන්දර ඔච්චරයි basic theory ඔච්චරයි for loop එකේ හරිද for loop එකේ වෙන කතන්දරයක් නෑ සරලම කාන්දර ඔච්චරයි right ln කතන්දරේ right එක කතන්දරේ for එකේ මොකද්ද මේ to do කියලා දෙන්නේ for එකත් එක්ක හරිද for එකේ සරලම කාන්දර ඔච්චරයි හරි අපි යන් ගන්න මොකද උත්තරේ වෙන්නේ උත්තර කිහිපයක් තියෙනවා 1 4 1 2 3 1 2 4 අවසාන උත්තරේ 1 2 3 4 හරිද හරි අපි මෙහෙම අහන්න
පහත ව්‍යාජකේතය එකේ සිට 10 තෙක් සංඛ්‍යාවල එකතුව සොයා ගැනීම සඳහා ලූ ඒ සඳහා සුදුසු ප්‍රකාශය මොකක්ද කියලා. හරි. මම ඔයගොල්ලන් ලියා ගන්නම් බෝඩ් එකේ. හරි පොඩ්ඩක් ඉන්න. begin සම සමාන 1යි සම සමාන 1යි නම්බර් සමාන 1යි එකයි ඊට පස්සේ තියෙනවා repeat a දීලා තියෙනවා a කියලා දීලා තියෙනවා repeat a සම සමානයි sum plus number ඊට පස්සේ දීලා තියෙනවා මොකද්ද until repeat එකත් එක්ක එන වචනේ තමයි until number කුඩයි 9 display sum හරි display sum end කරනවා ඊට පස්සේ begin එක end කරනවා අපෙන් අහන්නේ මොකද්ද පහත ව්‍යාජකේතේ එකේ සිට 10 තෙක් සංඛ්‍යා එකතු සොයා ගන්න නම් පහත ඒවා මොකද්ද ලැබෙන්නේ කියලා දාන්න. හරිද? මම උත්තරය ලියන්න තියන්නේ. එතකොට අපි මේ එකිනෙක දාලා බලන්න. find the number සමාන number plus 1 කියලා තියෙනවා. 1 ඊළඟට තියෙනවා number plus 1 කියලා. 1 තියෙනවා. number සමාන 0 තියෙනවා ඊට පස්සේ. ඊළඟට තියෙනවා sum සමාන 2 කියලා. අපි කරන්නේ මොකද්ද? මේකේ 110 එක් සංඛ්‍යාවල එකතුවයි හොයන්න ඕන. හරිද? දැන් මම එන්න white board එකට. හරි. මුලින් දැනගන්න ඕනේ ඔයාලා. හරිද? මුලින් ඔයාලා දැනගන්න ඕනේ මොකද්ද මේ pin command මේ sorry. repeat until කියන්නේ. ළමයි repeat until කියලා කියන්නේ හරිද? repeat until කියලා කියන්නේ loop නිර්මාණය කරන එක්තරා ආකාරයේ කෝඩ් වර්ගයක්. හරිද? කෝඩ් වර්ගයක්. මෙයාගේ තියෙන ලක්ෂණය තමයි කිසියම් කොන්දේසයක් අසත්‍ය වෙනකම් සත්‍ය නෙමෙයි අසත්‍ය වෙනකම් රන් වෙන්න ඕන. මොකද්ද වෙන්න ඕනේ? කිසියම් කොන්දේසයක් අසත්‍ය වෙනකම් රන් වෙන්න ඕන. ඒ කිව්වේ ළමයි මෙයා රිපීට් පටන් ගන්නවා මේ තමයි ආරම්භ තැන. හරිද? මෙයා කොහෙද? මේ ලූප් එකේ ආරම්භ කරන තැන. until කියලා කියන්නේ මේ ලූප් එකේ අවසාන කරන තැන. හරිද? රිපීට් කියන්නේ පටන් ගන්න තැන මේ ලූප් එකේ until කියලා කියන්නේ මෙයා අවසන් කරන තැන. හරි මේ අතර තියෙනවනේ පොඩි අවකාශයක් මේ ටික තමයි මේ රිපීට් වෙවි වැඩ කරන්න ඕනේ ටික මොන ටිකද රිපීට් වෙවි වැඩ කරන්න ඕනේ ටික හරිද දැන් රිපීට් වෙවි වැඩ කරන්න ඕනේ ටික හරිද එතකොට මෙයාගේ ළමයි බලන්න රිපීට් වෙලා a කියලා එකක් තියෙනවා මොකක් හරි කොන්දේසියක් මොකක් හරියක් තියෙන මෙතන හරිද සම සමාන සම ප්ලස් නම්බර් හරිද until number කුඩයි 10ට. හරිද? නම්බර් කුඩයි 10ට. ඒ කියන්නේ හිතන්න සංඛ්‍යා 5 නම් 5 කුඩයි 10ට. 5 කුඩයි 10ට. ඔව් එහෙනම් මේක ඇතුළේ ආයෙ පාරක් රන් වෙනවා. 9යි. සංඛ්‍යාව 9යි. නම්බර් 9යි. 9 කුඩයි 10ට. ඔව් ඒ කියන්නේ මේක සත්‍යයි. සත්‍ය නම් මේක මොකද වෙන්නේ? රන් වෙනවා. හරිද? ඔන්න දැන් අවස්ථාව. නම්බර් සමානයි 10යි. 10 කුඩයි 10ට 10 10ට කුඩයිද නෑ අන්න විසක්ති වුණා මේ කොන්දේසිය අසත්‍ය වෙච්ච ගමන් මොකද උනේ මෙයාව නවතිනවා එළියට එනවා ආයෙ ඇතුළට යන්නේ නෑ මේ කොන්දේසිය අසත්‍ය වෙනකම් මෙයා සත්‍ය වෙලා තියෙනකම් මොකද වෙන්නේ ළමයි සත්‍ය වෙලා තියෙනකම් මොකද වෙන්නේ මේක ඇතුළේ නැවතත් රන් වෙනවා ඒක රිපීට් එකයි අන්ටිල් එක අතර තියෙන කොන්දේසි ටික රන් වෙනවා රිපීට් එකයි අන්ටිල් එක අතර තියෙන ටික මොකද වෙන්නේ
මෙයා අසත්‍ය වෙනවා. ඒව ලියා ගන්න ඈ. රිපීට් අන්ඩර් කියලා දැම්මා. මේව මම සැරසැර කියන්නේ නැහැ. ලියා ගන්න. රිපීට් අන්ඩර් කියලා දැම්මා. මේ කොන්දේසිය අසත්‍ය වෙනකම් මෙයා රන් වෙන්නේ. අසත්‍ය වෙච්ච ගමන් මේක නවතින රිපීට් වෙන එක. හරිද? අසත්‍ය වෙනකම් මෙයා රන් වෙනවා. අසත්‍ය වෙච්ච ගමන් මේක නවතිනවා. පැහැදිලිද? සත්‍ය වෙලා තියෙනකම් මෙයා රන් වෙනවා. අසත්‍ය වෙනකම් රන් වෙනවා. අසත්‍ය වෙනකම් රන් වෙනවා. අසත්‍ය වෙච්ච ගමන් මෙයා මොකද වෙන්නේ? නවතිනවා. රිපීට් වෙන්නේ නැහැ. හරිද? ඒ රිපීට් එක කොයි කොටසද? රිපීට් එකයි අන්ටිල් එකයි අතර තියෙන කොටස. හරිද? තව දෙයක්. කලින් for එකේදී සහ while එකේදී while එක අතරේ නෑ තාම සනහම්බේ for එකේ while එකේදී අපි ගත්තොත් එහෙම හරිද? මුලින්ම පටන් ගත්ත තැනේදී security guard ඔය check කරා. මේ උඩින් තමයි check කරේ. මෙයා check කරන්නේ මේ යටින්. හරිද? ඒක රිපීට් එකට මේ until කියලා මෙන්න මෙයා check කරන condition එක ඔය තියෙන්නේ. condition එක යට. හරිද? condition එක යට තියෙන්නේ. එතකොට ළමයි condition එක යට තියනවා කියලා කියන්නේ මෙයා නිකන් බොඩි ගාඩ් එකේ පිටිපස්සේ වගේ. මොන්නේ වුණා මේක සත්‍ය හෝ අසත්‍ය හෝ වේවා මෙයා එකපාරක් මේක ඇතුළට රන් වෙලා තමයි චෙක් කරලා බලන්නේ. හිතන්න while එකයි for එකයි කියලා කියන්නේ මෙතන බොඩි කාඩ් එකේ ඉස්සරහම. ඔයා ඇතුළේ එනකොට බෝම්බ ගෙනියනවාද කියලා චෙක් කරලා බලන්න. හරිද? ඒක ආරම්භයේදී අසත්‍ය වුණොත් මොකද වෙන්නේ? ඒක නවතිනවා. ලූප් වෙන්නේ නැහැ. රන් වෙන්නේ නැහැ. හැබැයි රිපීට් එකේ බොඩි කාඩ් එකේ පිටිපස්සේ. ඒ කියන්නේ ඔයා ගේ ඇතුලෙන් බඩු මිට් ටික ඔක්කොම හොරගම් කරලා ගියාට යන්න එකපාරක් හොරාට ගෙදරට එන්න පුළුවන්. ඇවිල්ලා චෙක් කරන්න ගේ දොර පිටිපස්සේ. අන්න ඒ වගේ. එකපාරක් අසත්‍ය වුණා සත්‍ය වුණා ඇතුළ රන් වෙනවා. රන් වෙලා මේක ඉවර එකපාරක් චෙක් කරන්නේ මොන අවස්ථාවේද? එකපාරක් අනිවාර්යෙන් රන් වුණාට පස්සේ. හරිද? දැන් ඊට නම්බර් එක කුඩා නම් 10ට රන් වෙන්න පුළුවන්. හරිද? රන් වෙන්න පුළුවන්. නම්බර් 10ට විශාල වෙච්ච ගමන් නතර වෙන්න එපා. ඔයා 11 පටන් ගත්ත ගමන් දාන්න 11. හරිද? මේක නම්බර් සමාන 11යි. කියලා දාන්න. 11 නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ 11 නම්? 11 වෙච්ච ගමන් මොකද වෙන්නේ? මෙයා රන් වෙනවා එකපාරක්. හරි එකපාර රන්ලා තමයි චෙක් කරන්නේ. ආම්මඩ සිල්. පස්සේ මම කියන හුටා මෙන්න මේ 11ට වැඩි. එකපාරක් රන්නාට පස්සේ මෙයා නවත්වන. හරිද? එහෙමයි. හරිද? ඒවත් ලියා ගන්න. රිපීට් අන්ඩර් විතර විශේෂ ලක්ෂණ ටිකක් කි. හරිද? හරි. දැන් ඔය කතාවට අපිට වැඩක් නැහැ. අපෙන් අහන්න උත්තරේ. අපෙන් අහන්න මේ සංඛ්‍යා 1 සිට 10 දක්වා සංඛ්‍යාවල එකතු ගන්න නම් අපිට මේකේ a කියන තැන මොකක්ද දාන්න දාන්න වෙන්නේ. හරිද? a කියන තැනට. බලන්න. සම් සමාන 1යි. සම් කියලා වේරියබල් එකක් කරන් තියනවා 1යිලු නම්බර් සමාන 1යි. නම්බර් කියලා වේරියබල් එකක් කරන් ඒකත් 1යි. රිපීට් කරන්නලු මෙතන තියෙනවා මොකක්ද කියලා අපි දන්නේ නැහැ. a තාම. හරිද? සම් සමාන සම් ප්ලස් නම්බර්. ඒ කියන්නේ සම් එකට නම්බර් කියන මෙන්න මේ වේරියබල් එක එකතු කරන්නලු. හරිද? until නම්බර් 10ට කුඩා වෙනකම්. හරිද? ඊළඟට කියන ළමයි කෝල් එකක් කරනවා ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. හරි. මම පැහැදිලි වෙනවද? වයිට් බෝඩ් එක හොඳට පේනවද? ඇහෙනවා සර්. හා. මම පාඩම් ඉදා. හරි. දැන් අපිට කියනවා මේක දිහා බැලුවට පස්සේ හිත හරි. බෝඩ් එක අතර පේනවද? ඔව් සර්. හරි. දැන් මොකද වෙන්නේ? හරිද? බලන්න මෙයා දැන් a නැතුව සුළු කරලා sum සමානයි හරිද? sum plus number sum කියන්නේ කීයද? 1යි
හරිද? sum කියන්නේ එකයි. එක සම එක ප්ලස් කීයද? numbers උත් දෙකයි. හරිද? numbers දෙකයි. එක ප්ලස් එක කියලා කියන්නේ දෙකයි. sum වලගේ දෙකයි. හරිද? sum වලගේ කීයද? දෙකයි. හරිද? numbers උඩයි 10ට වඩා ඔව්. numbers කියන්නේ තාම එකයි. ආයෙ උඩට යනවා. ආයෙ මොකද වෙන්නේ? දැන් මෙතන මොකද්ද? සමුත්තාව එකයි numbers තාම එකයි. අලුත් දෙයක් වෙනවද? නෑ අලුත් දෙයක් වෙන්නේ නෑ. එහෙනම් මෙතන මොකක් කරේ ඒ වලට වෙනසක් වෙන්න ඕනි. බලමු අපි පළවෙනි එන උත්තරේ දාලා මේකට ගන්නේ කොහොමද කියලා. දැන් මේවයි ගානක් ආවට පස්සේ හරිද? ප්‍රාතිහාර පාන්න බෑ. හරිද? ප්‍රාතිහාර පාන්න බෑ නම්. ඒ කිව්වේ ඔයා මේක උත්තර දිහා බලන්නේ නැතුව අපිට ගන්න බෑ. අපිට සිද්ධ වෙන මොකද්ද? මේ කියන හැම උත්තරයක්ම එකින් එක ඒකේ දැන රිප්ලේස් කරලා බලන්න. මම පළවෙනි උත්තරේ දාලා බලන්න. මොකක්ද තියෙන්නේ? number සමානයි number plus 1 කියලා තියෙනවා. හරිද? number සමානයි number plus 1. හරිද? බලන්න. number සමාන 1යි රිපීට් කරන්න. හරිද? number සමානයි number plus 1 කීයද කියන්නේ? 1 plus 1 number වලගේ දැන් 1යි අලුත් වගේ 1 plus 1 කියන්නේ අලුත් number එක 2යි. sum සමානයි sum plus number. හරිද? sum සමානයි sum plus number. sum වලගේ කීයද? 1යි sum වලගේ 1යි numbers වලගේ 2යි. 1යි 2යි කීයද? 3යි sum වල උත්තරේ 3යි උත්තරයක් එනවා. number එක 2යි. 2 කුඩායි 10ට වඩා 2 කුඩායි ඔව් එහෙනම් ගන්න උඩට එනවා. හරිද? දැන් number වලගේ කීයද? number කියන්නේ 2යි. 2යි 1යි කීයද? 3යි. අලුත් number එක 3යි. අලුත් number එක 3යි. හරිද? sum කියන්නේ දැන් 3යි. sum කියන්නේ 3යි. 3යි number දැන් 3යි. 3යි 3යි කීයද? 6යි. දැන් number එක කීයද? number කියන්නේ 3යි. 3 කුඩායි 10ට වඩා ඔව් ආයෙ උට යනවා. දැන් number කීයද? number 3යි. 3 plus 1 කීයද? 4යි. 4යි. හරිද? number 4යි. දැන් number කීයද? 3 දින එක 4යි. sum එක 6යි. 6 4යි. අලුත් sum එක හරිද? බලන්න දැන් මොකක්ද වෙලා තියෙන්නේ? 1යි 2යි 3යි 4යි 5යි කොහොමද තියෙන්නේ අපි සංඛ්‍යා 10 එකතු ගන්න ඉතින් 1යි 2යි කීයද 3යි 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 6යි 6 4යි 10යි 10යි 5යි 15යි මේ අපි ගත්ත උත්තර ටික මේක ටික ටික ආයෙ සම් එකට මුලින් 1 ආවා ඊට පස්සේ 3 ආවා 6 ආවා දැන් 10 ආවා තව එකක් 10ට ඊළඟට එක නම්බර්ස් කියන්නේ 5 5 එනවා 15 වෙනවා හරිද ඒ කියන්නේ මෙන්න මේ කියන කන්ඩිෂන් එක ප්‍රොසෙස් එක දැම්මොත් එහෙම අපිට මේකේ සංඛ්‍යා 10 එකතු ගන්න පුළුවන්. නම්බර් සමානයි බිංදුව දැම්මොත් හැමතිස්සෙම නම්බර් එක බිංදුවයි. හරිද? මම ඒක දාලා පෙන්නන්නම්. හරිද? දාලා පෙන්නන්නම්. දැන් හිතන්න මෙතන මම දානවා. හරිද? සුට්ටක් බලන්න. නම්බර් සමානයි බිංදුවයි. හරිද? sum සමානයි sum plus number. sum එක අපි කියන්නේ 1යි 1 plus බිංදුව sum එක 1යි. number සමානයි බිංදුවයි. බිංදුව කුඩායි 10ට ඔව් ආයෙ උට යනවා. ආයෙ number සමානයි බිංදුවයි. දැන් ආයෙ කීයද? තාම sum එක 1යි 1 plus බිංදුව 1යි. හැමදාම sum එක 1යි. මේක output එකක් එන්නේ නැහැ. හරි display sum වෙන්නේ මේකෙන් පස්සේ. display sum වෙන්නේ මොකද්ද? මේකෙන් පස්සේ. ඒ කියන්නේ මේක output එකක් එන්නේ නැහැ. හරිද? එහෙනම් ළමයි මොකද්ද අපිට තේරෙනවා? ඒ කියන්නේ sum සමානයි දෙක දාගත්තත් වැඩක් නැහැ උතන්ට. හැමදාම sum එක දෙක බවටපත් වෙනවා. තේරුණාද? number increase වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන කරපින තමයි මොකද්ද? number සමානයි plus 1. තේරුණාට රේස එකක් තේරුණා? හරි. තා චූටි දෙයක් තියෙනවා කියන්නේ. හරිද? ගාන එක ගානෙන් වැඩි අල්ලනවා නේ. හැමදේම අල්ලනවා. ලියන්න තියෙන ඒවා ඔය ලියා ගන්න. හරිද? ආයෙ ලියන්න දවසක් නෑ ඔයාලට. හරි.
දැන් ළමයි මෙයා බලන්නකො මෙයා දිහා until number කුඩා 10යි ඊට පස්සේ ඩිස්ප්ලේ 10 සම්ම ඇවිල්ලා හරිද until එකට ඒ කියන්නේ මේ loop එකට පස්සේ තමයි මොකක්ද වෙලා තියෙන්නේ ඩිස්ප්ලේ සම් හරිද loop එකට පස්සේ හරිද මෙයා ඇවිත් කොහේ වෙලේද loop එකට පස්සේ හරිද loop එකට පස්සේ තමයි මේ ඩිස්ප්ලේ සම් එක ඇවිල්ලා තියෙන්නේ මේ සම් කියනගේ සම් කියන වේරියබල් සම් අවුට්පුට් කරන්නේ හරිද ඒ නිසා මෙයාව එකපාරයි ඩිස්ප්ලේ වෙන්නේ ඇයි රිපීට් එක ඇතුලේ මෙයා නෑ මම මෙතනට දැම්මොත් ඩිස්ප්ලේ සම් කිය මොකක් වෙයිද ඒ කියන්නේ රිපීට් එක යන එකයි අතර ඉන්නේ එහෙනම් මේ සම් එකට එන හැම අගයක්ම මෙයා ඩිස්ප්ලේ කරනවා පරිණස්ථාර කීය දෙන්නේ 1යි ඊට පස්සේ 3යි ඊට පස්සේ 6යි ඊට පස්සේ 10යි මේ විදියට සංඛ්‍යා 10 එකතුව වෙන වෙනම ප්‍රදානය කරනවා හරිද ඇයි මෙයා ඩිස්ප්ලේ සම් කියන වචනේ කමාන්ඩ් එක රිපීට් වෙනවා 10 පාරක් අවසානයේ මේකත් ඉවරනට පස්සේ මොකද වෙන්නේ ආයෙ තව එකපාරක් අවසාන ආපු සම් වලට උත්තරේ ඩිස්ප්ලේ වෙනයි මේකත් ඩිස්ප්ලේ වෙලා ඩිස්ප්ලේ කියන ප්‍රදානය ඩිස්ප්ලේ කියන ප්‍රදානයක් ඈ ඩිස්ප්ලේ කියන ප්‍රදානය ආයෙ අවසානයේ මේක ඩිස්ප්ලේ වෙනවා හරිද ඒක තේරුණාට චුට්ටක් අස්සන්න ඒක තේරුණා හොඳයි හරිද එහෙනම් මොකක්ද අපේ උත්තරේ උත්තරේ නම්බර් 1 ගන්න පුළුවන් හරි ඔය ලියා ගන්න නේ ඔය කියපු කාරණා ලියා ගන්න අඩුපාඩු තියෙන කට්ටිය දක්ක 10 ප්‍රශ්න තියෙන කට්ටිය හරි ඊළඟට අපි කරමු මෙහෙම 31 පහත ව්‍යාජකයේදී සලකන්න. හරිද? පහත ව්‍යාජකයේදී සලකන්න. හරි. මේ සතේ අමාරුයි මම වෙන්නේ.